हाँ बात मंगल सभाවෙන් අවසරයි අපගේ වියෝයින් නොටිස් සීලි ඒ පාසිකා මාතාවගේ ආදාන වෙනුවෙන් ආගමික සඳහා වැඩම කළ අපගේ සිසු ධර්මාරාමාධිපති කුඹුකලේ චන්දනන්ද හිමියන් ඇතුළු අපගේ ගණේගම පිරිවෙන් ප්‍රදේශක ව්‍යාපාර ගරුතර මහා සංඝරත්නයේ අවස්ථාවේ නමස්කාර පූර්වක පිළිගන්නවා. ඒකම ඉති හැඳින්වීමක් කරනවා මේ පාසිකා මාතාව ගැන. එන්ඩී තිලකසිරි කියන එක්ක මේ පාන්දුර ප්‍රදේශයේ ඉඳලා මෙහිදී විවාහ වෙලා විවාහ වෙලා පැවිදිලා දියණියන් පිටේ පුතුණා කියලා පුතුණා තමයි අපි ඉස්සරහා ඉන්නේ. ඒ සුමිත්‍රි ශාන්තය එයා ශ්‍රී ලංකාවේ වුණාවතාවේ දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. ඒ කොහොමද වාසියෙන් සාධිය냐 මම හිතන්නේ අපි අනුරාධ අපේ නමුත් තාමත් අසලිවිදත් මම හිතන්නේ වඩින පුළුවන් තත්ත්වයක් තුනේ ඉතාමත් අසලිවිදත් ඒක කොහොම හරි පන්සලේ ඉතාමත් හිතවත් ආයෙත් නිසා නරඩ සිටින නොහැකිම නිසා තමයි අද ඔය ස්ථානට වැඩම කළේ. ඉතින් මම වැඩි දුරස්තර කියන්නේ මොකද? ගම ගැන කියන්නේ ඉන්න කට්ටිය ඒ නිසා නැවතත් අපේ ආගමික කටයුතු වහන්සේලා ඉටු කර දෙනුවෙන් නමස්කාර බුලි මන්නේ. මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණු ඓතිහාසික පෙන්තර ගණේ පුරාණ රාජ මහා විහාරයේ ද්විභාෂා මූලික පිරිවෙනේ ආචාර්ය අපේ වැත්තේ වෙනන්ද පඬිත හාමුදුරන් වහන්සේ
උසස් පෙළ අදාළන අපේ ධම්මාලෝක බුදුහාමුදුරන් වහන්සේ තුළ මේ ශෝකාකුල අවස්ථාවට වැඩම කරන්නට යෙදුණු කරුණීය මහා සංඝරත්නයේ අවසරයි අපේ මේ ඉදිරිපත් විකුණු වසායනය කරන ඇන්දිගේඩටි සුසිලි මෞතුමියගේ ආදරණීය පුතුණුවන් ඒ වගේම විදේශගත වෙලා සිටින ඒ දරුවන් දියණියෝ දෙපළ ඒ වගේම අපේ විශාලයක ආදරණීය ස්වාමීන් ඒ වගේම විශේෂයෙන්ම අපේ දහම් පාසලේ ආචාර්යවරයෙක් හැටියට කටයුතු කරන අපේ අසේල් පුතුණුවන් දියණිය ඇතුළුව මේ ශෝකාකුල අවස්ථාවට සහභාගී වන්නට යෙදුණු පින්වත් ලොකුලා වාසනාවන්ත පින්වත් අපි ඇතන් සියලු දෙනාම තමන්ගේ අම්මගේ තමන්ගේ ආච්චි අම්මගේ නැන්දනියගේ අවසන් කටයුතු සිදු කරන්නට සූදානම් අවස්ථාවේ විශේෂයෙන්ම තරමක රෝගාතුර වෙන නිසා මම අපේ ආමන්ත්‍රණ වහන්සේලා පිළි අරගෙන ඉදිරි වැඩ කටයුතු අපේ පඬිත් ආමන්ත්‍රණ වහන්සේට බාර දෙන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම අපේ වසන්ත විද මාමා සීපත් කලාකාරයට අප විහාරස්ථානයේ ප්‍රධාන පෙරේදායක පින්වතුන් හැටියට අපේ සුමිත් අයියා වගේම අක්‍රමයේ පුතුණුවන් දියණිය විහාරස්ථානයේ වෙනුවෙන් අපමණ සේවාවක් සිදු කරන සත්පුරුෂදායක පින්වතුන් පිරිසක්. ඒ ආදරණීය මෞතුමිය වෙනුවෙන් කරන්නට පුළුවන් යම් යුතුයකමක් තිබුණා නම් අපේ ප්‍රශාන්තය ඒ වගේම විදේශගත වෙලා සිටින ඒ දරුවන් දෙපළ යක්කලා දෙපළ වගේ විශේෂයෙන්ම ඒ මිය පරලොව යන්නට හේතුණු ආදරණීය ලොකු දියණිය ඉන්නේ දරුවන් අම්මා වෙනුවෙන් කරන්නට පුළුවන් හැම යුතුයකමක්ම මනාව ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. මේ මියන මොහොතේ තමන්ගේ නිවසේ තබාගෙන ඒ අම්මට කළ යුතු යුතුයකම් ටික සිද්ධ කරමින් සිටින අවස්ථාවේදී තමයි මේ මෞතුමිය මිය පරලොව යන්නට යෙදුනේ. මේ පුතුණුවන් හැටියට දරුවන් හැටියට පිය විප්‍රයෝග දුක්ඛෝපියන්ගෙන් වෙනීම දුකයි කෙසේ වෙතත් අම්මා වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටික මනාව ඉෂ්ට සිද්ධ කරන්නට සූදානම් වන අවස්ථාවේ මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය මහා සංඝරත්නය පිළිගැනීම විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නය හැටියට අපේ යුතුයකමක් යනුව විශේෂයෙන්ම අපේ පඬිත් හාමුදුරන් වහන්සේ නොඑක අවස්ථාවන් වලදී අපේ විහාරස්ථානයේ සෑම ආගමික වතාවත් වලටම වැඩම කරලා යම් දෙයක් සිහිපත් කරා නම් එයම යුතුයකමක්ම තමන්ගේ කියන හැඟීමට යුතුව කටයුතු කරන සත්පුරුෂ පඬිත් ආමන්ත්‍රණ වහන්සේ නම. මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්නට හේතුණා මට මේ වගේ දුක අසනීප වෙන නිසා මේ පඬිත් ආමන්ත්‍රණ වැඩම කරලා මේ ටික කරලා දෙන්නට. උන්වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා වහන්සේ වඩින්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒවා සිද්ධ කරන්න. ඒ වුණත් මට ඒක කරන්නට බැහැ මොකද මේ සුමිත් අයියාගේ අසෙන් පුතණුවන් අපිට කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව විහාරස්ථානයේ සිදුවෙන ආගමික වතාවත් වලට වගේම දහම් පාසලේ සිදුවෙන සෑම ආගමික වතාවත් වලට ඒ වගේම දහම් පාසලේ දුවදරුවන්ගේ අධ්‍යාපනයේ දහම් දැනුම වර්ධනය කරන දරුවෙක් හැටියට අපිට මේ අවස්ථාවට සහභාගී විය යුතු නිසා මම මේ අවස්ථාවට සහභාගී වෙන්නට යෙදුනේ. ඒ අපේ පඬිත් ආමන්ත්‍රණ වහන්සේ. ඓතිහාසික ගණේ පුරාණ රාජමාර්ගයේ දීපාසා මූලික පිළිවෙලේ ආචාර්ය අපේ වැත්තේ නන්ද පඬිත් ආමන්ත්‍රණ වහන්සේ අපේ මහා සංඝරත්නයේ වැඩම කරන්නට යෙදුණු වහන්සේලා සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් යුතුව පාදාභිවන්දනයෙන් යුතුව පිළිගන්නවා. පිළිගැනීමක් හැටියට සියලු දෙනාම සාධනාවක් පවත්වනවා. එනනම් මේ ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරලා දෙන්නේ තාම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරනවා සියලු දෙනාම සාධනාවක් පවත්වනවා.
හැමෝම নমස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิසාදුකාරයක් පවත්වන්න ඕම මූලාසනයේ වැඩ සිටින කොටපිටිය සුධර්මාරාම විහාරස්ථානී විහාරාධිපති අප සහෝදර මීමුරේ චන්දානන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ධම්මාලෝක හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සෝකාකූල පින්වතුනි ප්‍රියසාන්ත මහත්මයා ප්‍රියසාන්ත මහත්මයා නෝනා මහත්මිය පුතණුවන් දියණිය ඒ වගේම මේ සඳහා සම්බන්ධ වෙන්නේ විදේශගත දියණියන් දෙපළ ඥාති හිත මිත්‍රාදී අසල්වාසී මේ සියලු දෙනාම ඒකරාශී වෙලා බෞද්ධයන් හැටියට ඒ තමන්ගේ නමින් මිය පරලොව ගිය හැන්නදිගේ ඩොටි සෙසිලි තමන්ගේ මෑණියන්ට නැන්දම්මට ආච්චියම්මට ඥාතිවරියට පරලොවට පින්පෙත් අනුමෝදන් කිරීමේ පළමු අවස්ථාව ඒ පාංශුකූලික අවස්ථාවට මේ සියලු දෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ බෞද්ධ පින්වතුන් හැටියට මේ ආකාරයට අපේ කෙනෙක් නැති වුණාට පසුව චාරිත්‍රාක් විදියට අපි මේ විදියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරනවා. ගිලම්පස පූජා කිරීම සිද්ධ කරා. දානීය විදියට දැහැත් පූජා කිරීම සිද්ධ කරා. පංචශීලයේ සමාදන් වුණා සීලය විදියට තව ටික මොහොතකින් අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවන් දේශනා කරන භාවනාව හැටියට
ඒ කියන දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරලා අපේ මේ අම්මට පරලෝට පින්පෙත් අනුමෝදන් කිරීම සිදු කරනවා. බුද්ධ දේශනාවට අනුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උප්පත්ත්‍යා සහි වේදම් මරණං ආගතං සදා. අපිට හොඳට පුරුදු වචනයක්. මේ ලෝකේ කවුද උප්පත්තිය ලබන්නේ? ජීවි අජීවි ඕන දෙයක්. උප්පත්තිය ලබන කාලයක් තිබෙනවා. ඊට පස්සෙ නැසී යනවා. උප්පාද තිති භංග වශයෙන් සඳහන් කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නිසා. ඉන් ජීවි අපිට තමයි මේක දැනෙන්නේ. මේ හටගන්න හැම එකක්ම විනාශයටපත් වෙනවා. නමුත් අපි මනසක් තියෙන පිරිසක් විදිහට, සිතක් තිබෙන පිරිසක් විදිහට අපිට එක්ක මේ එකට ජීවත් වුණ කෙනෙක් මරණයටපත් වුණාට පසුව ඒ තිබෙනා වූ බැඳීම අනුව අපිට දුක කියන එක හට ගන්නවා. සතෙක් මරනොත් සතෙකුට ඒ දුක දැනෙනවා. මනසක් තියෙන නිසා. ඒ නිසා මිනිස්සු විදිහට මානසික උසස් නිසා අපිට මිනිස්සු කියනවා අපිට මේ දුක දැනෙන එක වැඩි. මේ දුක වැඩියෙන්ම දැනෙන්නේ මේ පුතණුවන්ට. ඊට පස්සුව ළඟින් ඉන්න ගෙදර අයට මෙතනින් සමාහට මෙහි කෙනෙක් නැති කෙනෙක් මෙතනින් ගියොත් එයා මේ ගැන දන්නේවත් නැහැ. ඒ නිසා ඔබට දැනෙනවා ඇති දැන් අපිට බැඳීම අනුව තමයි දුක ඇති වෙන්නේ. බැඳීමක් නැති තැන දුකක් නැහැ. බැඳීම් ප්‍රමාණයක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බැඳීම් ප්‍රමාණය අනුව අපිට දුක වැඩි කියලා. බැඳීම් අඩු වෙන්න දුක අඩු වෙනවා කියලා. නමුත් ඔබට සන්තෝෂයටපත් වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. මේ අම්මා ආවුසිය වින්දනය කර අවුරුදු 80ක්. මේ පුතා මේ අම්මා හොඳට බලාගත්තා. විදේශගත වෙලා හිටියත් ඒ දියණියන් දෙපළ උදව් කරා. ඒ නිසා අවුරුදු 80ක් ආයු වින්දනය කරනවා කියන එක ලේසි කටයුත්තක් නෙවෙයි. සාමාන්‍යයෙන් දැන් කෙනෙක් අපිට එච්චර ආවුසයක් ඉන්න හම්බෙන්නේ නැහැ ඉදිරියට. මේ තිබෙනා ලෙඩ රෝගත් එක්ක. ඒ නිසා අම්මා හොඳින් බලා ගන්න ඇති. ඒ නිසා තමයි මේ ආයු වින්දනය කිරීමේ හැකියාව ලැබිලා තිබෙන්නේ. අපිට දුකක් ඇති වෙන අඩු ආයුෂයකින් මරණයටපත් වුණා නම් ඒ නිසා උපරිම ආයුෂය වින්දනය කරලා තියෙන මේ අම්මා. ඒ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ හොඳින් බලාගත්තා. යාග්නික කටයුතු වල නිරත කරා. මේ ගෙදර ඉන්න පිරිසක් විශේෂයෙන්ම අපේ පඬිතුමන් වහන්සේ සඳහන් කරා මේ මහත්මා නෝනා මහත්මිය දියණිය පුතණුවා පන්සලේ මොනවද බුදුමහත් කටයුතු සිද්ධ වෙන්නේ ඒ සියල්ලටම සක්‍රීය දායකත්වය ලබා දෙමින් ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා කියලා. විශේෂයෙන්ම ඒ අසීම් පුතණුවා ඒ විහාරස්ථානයේ පවතින දහම් පාසලේ ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරමින් ඒ ළමයින්ට දහම් අධ්‍යාපනය ලබා දෙමින් ඒ සහයෝගය දක්වන කෙනෙක්. සාමාන්‍යයෙන් අද තරුණ දරුවෙක් විශේෂයෙන් පුතණු කෙනෙක් හොයාගන්න ටිකක් අමාරුයි ඒ වගේ කටයුතු සිද්ධ කරන්න. ඉතින් ඒකත් මේ වෙලාවේ තාම නිහතමානීව මතක් කරමින් අපි මේ වෙලාවේ මේ සියලු දේවල් වලින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්පත්තිය මීට දින කිහිපයකට මත්තෙන් අපාතිරින් සදහාට මෙන් වුණා වූ වේහන් අන්නදී රොටි සෙස්සීලි තමන්ගේ මෑණියන්ට නැන්දම්මට ආච්චි අම්මට ඥාතිවරියට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන අපි පළමු කොටම මේ මතක වස්ත්‍රයේ සාංගිකව පූජා කරලා එයින් ලබා ගන්නා වානිසංසයන් අම්මට අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම මේ විදිහට කිව්වහම හැමෝම මේ ආකාරයට කියන්න ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දීම ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දීම ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දීම. ඊළඟට ගෞරවනීය මහා සංඝරත්නය අනිත්‍ය ප්‍රසංගිත ගාථාවන් දේශනා කරනවා. ඔබත් මේ මරණය පිළිබඳ සිතමින් මේ දේශනාවට අහුම්කම් දෙන්න. අනිච්චාවත සංඛාරා
තේසං උපසමෝ සුඛෝ අනිච්චවත සංඛාරා උපාදේ වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුඤ්ඤන්ති තේසං උපසමෝ සුඛෝ අනිච්චවත සංඛාරා උපාදේ වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුඤ්ඤන්ති තේසං උපසමෝ සුඛෝ. ඒ වගේම මේ විලාවේ විශාල පිරිසක් මේ මරණ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් අපිත් හිතන්න ඕනේ අපිටත් මේ ආකාරයටම මරණය කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේ බෞද්ධයන් විදියට, මිනිස්යන් විදියට අපේ ජීවිත කාලේ අපි මේ ගෙවල් සදාගෙන, දරුවෝ හදාගෙන, මේ සියල්ලක්ම රැස් කරලා අපි මරණයටපත් වෙනවා. මේ සෙසීලි මෑණියන් කිසිම දෙයක් දැන් අරන් යන්නේ හැකියාවක් නැහැ. නමුත් ඒ තුලින් හඟවන්නේ මේ දේවල් අපි කරන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි. අපි මේ දේවල් කරන ගමන් අපේ ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න ඕනේ. ඔබ නිතර අහන වචනයක් දැකලා තියෙනවා. ඒ මාධ්‍ය තුල ටීවී වල පවා ගහලා තියෙනවා සබ්බම් පාහය ගමනියන් කියලා. අපි මේ සියල්ල හැරදා යා යුතුයි කියලා. මේ තේරුම තමයි අපි අතට ගත්ත මේ කිසි දෙයක් අරන් යන්න හැකියාවක් නැහැ. හැබැයි අපි හිතට ගත්ත හැම දෙයක්ම අපි කරන හොඳ නරක ඒකට අපි කියනවා පින් කුසල් ඒ වගේම පව් අකුසල් මේ සියල්ල අපිට ඊළඟ භවයේ සඳහා අරන් යන්න වෙනවා. ඒ අනුව අපේ ජීවිතේ ඊළඟ භවයේ තීරණය වෙනවා. අපි මැරිලා මිනිස්සු වෙලා ඉපදෙනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි මේ ඕන විදිහකට ජීවිතේ ගත කරලා මැරෙන්න පුළුවන්. නමුත් බුද්ධ දේශනාවට අනුව තිරිසන් නිරය ඒ වගේම අසුර ප්‍රේත කියන ලෝක තියෙන දුගති 4ක්. මනුස්ස ලෝකේ තියෙනවා දිව්‍ය ලෝක 6ක් තිබෙනවා. තාවතින්සය චාතුරු මහරජගේ යාමේ තුස්සේ නිම්මාරති පරණම්මිත පරණිම්මිත වසවත්ති විදිහට බ්‍රහ්ම ලෝක 20ක් කියලා තියෙනවා. තල 31ක් තියෙනවා. අනිවාර්යෙන් අපි ඔය තල 11 තුල උප්පත්ති ලැබුණා. බ්‍රහ්ම ලෝක උප්පත්ති ලැබෙන්නේ නැත. ඒ තුල අපි මිනිස්සෙක්ම වෙනවා කියන හරිම දුර්ලභ දෙයක්. ඒ නිසා මේ ජීවත් වෙලා ඉන්න පිරිස අඩුම ගානේ මනුස්සාත්මයක් හෝ දිව්‍ය ලෝකාත්මයක් හෝ ලබා ගැනීමට ජීවිතේ ඉන්න කාලය තුල ඔබේ ඔය කයට හදන දේවල් ඒ වගේම අනෙකුත් අපි එකතු කරන දේවල් වගේම සිත සකස් කර ගැනීමේ වැඩපිළිවෙලක් කරලා අපේ ජීවිතේ ඊළඟ භවය සාර්ථක වෙන විදිහට මේ භවය ඔබ සාර්ථකව කටයුතු කරනවා නම් ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගෙන ඊළඟ භවයේ සාර්ථක වෙන එක නවත්තන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ අම්මගේ දෙහි දැක්කාම අන්නේ සිතුවිල්ලත් ඔබ හිතට අරගෙන අපිත් මේ ආකාරයටම සිද්ධ වෙනවා. ඊළඟට අපි ගැන අපේ නමවත් ආයේ කතා කරන්නේ නැහැ. ඊදරට මිනිහගෙන ආවද කියලා අහන්නේ, නම අහන්නේ, අම්මා එක්ක ආවද කියලා අහන්නේ. ඒ නිසා අපේ දේවල් සියල්ල නැති වෙලා යනවා. ආයෙ නැවත මේ අම්මා අපිට මේ ආකාරයෙන් හමු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්න කාලේ කටයුතු හොඳින් කරලා සන්තෝෂයටපත් වෙන්න. මරණයට පස්සෙත් ඒ තීතු කරන සියලුම ආගමික කටයුතු ඉතාම හොඳින් සිද්ධ කරනවා. එහෙමනම් අපි මේ සියලු ආකාරයෙන්ම රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්පatti විශේෂයෙන්ම දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යයක් සිදු කරගත්තා. පන්සල සමග සහසම්බන්ධව ඔබ විශාල පින්කම් රාශියක් සිදු කරගත්ත පිරිසක්. විශේෂයෙන් මේ පොතරුවන්ගේ දහම් අධ්‍යාපනය ලබා දෙමින් ඒ රැස් කරගත්තා වූ පුණ්‍ය සම්පත්තියෙන් ඇතුළු මේ සියලුම පුණ්‍ය සම්පatti මීට දින කිහිපයකට මත්තෙන් අපාතිරි සදහාට මෙන් වුණා වූ අන්නදී ඩොටි සෙසීලි මෑණියන්ට අනුමෝදන් කරනවා. හිත බොහොම සාන්ත භාවයට පත් කරගෙන මෑණියන් ජීවත් වෙලා ඉන්න කාලේ මෑණියන්ගේ තිබ්බ ගුණය මතකයෙන් නගා ගන්න. මෑණියන් ඔබට මේ කරපු ක්‍රියාකාරකම් නිසා තමයි ඔබ මේ තත්ත්වයේ ඉන්නේ. ඒ සියල්ල ඔබ මතකයෙන් නගාගෙන මෑණියන්ගේ ගුණය මතකයෙන් නගාගෙන
අපි මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්පත්තිය මේ මෑණියන්ට අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ නම් මේ පරිලෝකී වර්ග પરම්පරානුගත සංසාරගත සියලුම මළගී ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒතුයෙන් අප විස්ථානික උප්පත්ති ලැබ ඇතනම් එයින් අත් මිදේවා, සුගතිගාමී වේවා, නිර්වාණය සාක්ෂාත් කරගෙන මේ පින හේතු වේවා, වාසනාව වේවා කියන මුක්ති සිතුවිලි තබාගෙන පැන් වාදනය අතට අරගෙන පැන්වක් කරන්න හැමෝම ගාතාව කියන්න හඬ නගලා ඉතම් මේ ඥාතීනං ඕතු සුඛිතාන්තු ඥාසෝ ගාතාව පැන් එක අල්ලගෙන ගාතාව කියන්න. යතාවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව ඊතෝ දින්නම් තේතානං උපකප්පති පුන්නමේ උදකං වඩ්ඩං යතා නින්නම් පවත්තති ඒවමේව ඊතෝ දින් තේතානං උපකප්පති චිතම් පත්තිදං තුයං සබ්බමේව සමිජ්ජතු පුරෙන්තු චිත්ත සංකම් මනිජෝති රසෝ යතා ඉච්ඡිතම් පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්ප චන්දෝ පන්න රසෝ යතා. එමනම් අපේ පඬිත හාමුදුරුවෝ වහන්සේ තරමක අසනීප තත්ත්වයෙන් හිටියත් ඔබට අනුකම්පාවෙන් මේ ස්ථානට වැඩම කළා. ඒ නිසායි පඬිත හාමුදුරුවෝ වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම ඒකේමානන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඒ සියලුම දූදරුවන්ගේ ශෝකයක් ඒ වගේම කොටපිටිය සුධර්මාරාම විහාරස්ථානයේ ඒ දායක සභාවේ සියලුම දායක කාර්යකාරීන්ගේ ශෝකයක් මේ වෙලාවේ පින්නම්මින් එලා ආරාධනා කරනවා ඒ උසස් අධ්‍යාපනය හදාරන ධම්මාලෝක පඬිත හාමුදුරුවන් වහන්සේට එයාගේ ශෝකයේ තුගෙන ආකාරයට කෙටි ධර්ම දේශනාවක් පවත්වන හැටියට සියලු දෙනාම සාදුකාරයක් පවත්වන. අරතා ගුහේ නිවාරතන්තේ සමශානේ මිත්‍ර බ්‍රාන්දවක් සුස්කුතං දුස්කුතං චෛව ගච්ඡන්තු මනෝගච්ඡති මූලාසනේ වැඩ සිටිනා වූ ලොකු හාමුදුරුවන් වහන්සේලා ප්‍රදාන සියලු මහා සංඝරත්නයන් අවසරයි ශෝකාකූල බෞද්ධ පින්වතුනි දවස දේශනා කළ තිබෙනවා පින්වතුන් මරණය කාරණා 4කින් නිවන බව. ඒ පින්වතුන් උදෑමාසේ දේශනා කරන පළවෙනි මරණය වශයෙන් ආයුක්කේ මරණය, ඒ වගේම දෙවෙනි මරණය වශයෙන් කාමකේ මරණය, උභයක්කේ මරණය, උපච්ඡේදක මරණය වශයෙන් මරණය කොටස් 4කට දක්වලා තිබෙනවා. ඒ පින්වතුන් උදෑමාසේ දේශනා කරන ආයුක්කේ මරණය කියන්නේ ආයුෂයේ යම්සේ ඉවර නොවද අන්නේසේ ඉවර වී මරණෝ නම් අන්නේ මරණයට ආයුක්කේ මරණය කියනවා. ඒදී උපමාවකින් සඳහන් කරනවා යම්සේ පහනක තිරේ අවසන් වී පහන නිවෙන්නාක් මෙන් ආයුක්කේ මරණය ආයුෂය වෙලා මිනිසුන් මරණ බව බුදුමාසේ දේශනා කරනවා. ඒ වගේම කාමකේ මරණය කියන්නේ පින්වතුන් කර්මයේ ඉවර වෙලා මිනිසුන් මරණවද අන්නේ ආකාරයෙන් බුදුමාසේ දේශනාව යම්සේ පහනක් තිබෙනදී පහනේ තෙල් ඉවරලා යම්සේ ඒ පහන නිවෙනවද අන්නේ ආකාරයෙන්ොත් මිනිසු තමන්ගේ කර්මයේ ඉවර වෙලා මරණයට පත් වෙන බුදුමාසේ දේශනා කරනවා. ඒ වගේම බුදුමාසේ දේශනා කළ තුන්වෙනි කාරණාව උභයක්කේ මරණය. මේදී බුදුමාසේ උභයක්කේ මරණය වශයෙන් දේශනා කරන්නේ මේ කාරණා වෙන ආයුෂය හා කර්මය දෙකම ඉවර වෙලා යමිසු මරණවද අන්නේට බුදුමාසේ දේශනා කරන්නේ උභයක්කේ මරණය. කෙරෙහි උපමාවකින් සඳහන් කරනවා පහනේ යම්සේ ආකාරයෙන් තිරය හෝ තෙල් ඉවර වෙලා යම්සේ පහන නිවෙනවද අන්නේ ආකාරයට ඒ උභයක්කේ මරණය සිදු වෙන බුදුමාසේ දේශනා. ඒ වගේ උපච්ඡේදක මරණය වශයෙන් 4 වෙනි ආකාරව දේශනා කරනවා. ඒ උපච්ඡේදක මරණය වශයෙන් බුදුමාසේ දේශනාව යම්සේ ආකාරයේ පහන එක්කෝ සුලකින් හෝ වේවා එක්කෝ වැස්සෙන් හෝ වේවා යම්කිසි ආකාර උපද්දවයකින් යම්සේ පහන නිවෙනාක් මෙන් ඒ මිනිසුන් මේ ලෝකයේ නොඑක ආකාරයේ උපද්දව හෝ නොඑක ආකාරයේ කිසියම් දෙයකින් මේ ලෝකයේ මිනිසුන් මියන්න පුළුවන් වශයෙන් දේශනාවේ උදාහරණ වශයෙන් දැක්වුවොත් යම්සේ මිනිසුන් එක්කෝ වාහනයකට හැපී හෝ වේවා එක්කෝ නොඑක ආකාරයේ
විපතා සිදුවී හෝ මිනිසුන් මරණව දන්නේ නැහැ පින්වතුනි බුදුරජාණන් දේශනා කර දෙවෙනි උදයක් කියවන්නේ කියලා. බුදුරජාණන් දේශනා කර ඒ වගේම පින්වතුනි මේ ලෝකයේ මිනිසුන් යම්සේ ආකාරයෙන් යන ඒ බුදුරජාණන් දේශනා කර දහරාජ මහන්තාජ ඊබාලයේජ පණ්ඩිතා සබ්බේ මන්තු වසඤ්ඤන්ති සබ්බේ මන්තු පරායනං බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකයේ මිනිසුන් පින්වතුනි කුඩා කාලයේ හෝ වේවා මහලු කාලයේ හෝ වේවා තරුණ කාලයේ හෝ වේවා මියන බුදුරජාණන් දේශනා කරන ඒ බුදුරජාණන් දේශනා කරන්නේ මේ ලෝකයේ යම්සි බුද්ධලේ එක්කෝ පර්වත කුහරයක හෝ වේවා එක්කෝ සමුද්‍ර මැද හෝ වේවා යම්සි තැනක සිටියත් මේ මරණයෙන් ගැලවෙන බැරි බුදුරජාණන් දේශනා කරන ධම්මපදයේදී ඒ වගේම බුදුරජාණන් දේශනා කරන පින්වතුනි ඒ උතුම් වූ ධම්සක් පැවසුම් සූත්‍ර දේශනාවේ මේ ලෝකයේ සියලුම ඒ මිනිසුන්ට හා සත්වයන්ට මේ ලෝකයේ දුකුරුම වන බව ඒ බුදුරජාණන් ධම්සක් පැවසුම් සූත්‍රයේ දේශනා කරන ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ අප්පි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ යම්පින්චන ලබති තම්පි දුක්ඛං න සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ කියලා. ඒ බුදුරජාණන් දේශනා කරන්නේ ජාතිපි දුක්ඛ මේ ලෝකයේ ඉපදීම දුකක් ජරාපි දුක්ඛ ඒ වගේම වයසටපත් වීම ලෙඩවීම දුකක් ඒ වගේම ව්‍යාධිපි දුක්ඛ ඒ වගේම මරණාපි දුක්ඛං ඒ වගේම මරණයටපත් වීම දුකක් ඒ වගේම අප්පි සංපයෝගෝ දුක්ඛෝ ඒ වගේම පියෙහි විපයෝගෝ දුක්ඛෝ ඒ වගේම අප්‍රියං හා එක්වීම දුකක් පියෙහි විපයෝගෝ දුක්ඛෝ ප්‍රියං හා ප්‍රියංගේ වෙන්වීම දුකක් ඒ වගේ යම්පින්චන ලබති තම්පි දුක්ඛං ඒ වගේම කැමති දේ නොලැබීමත් ඒ වගේ අකමැති දේ ලැබීමත් දුකක් ඒ වගේ මේ අනුගත බුදුරජාණන් දේශනා කරන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන. ඒ අනුව බලනකල් බුදුරජාණන් දේශනා කරන පින්වතුනි මේ ලෝකයේ සියලුම සත්‍යයන් ඒ ගන්නා වූ ඇස කන නාසය දිව ශරීරයෙන් ගන්නා වූ රූප වේදනා සංඥා සංකාර කියන මේ පංචස්කන්ධ දුක බුදුරජාණන් දේශනා කරනවා ඒ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඉතින් පින්වතුනි ඒ වගේම එක්තරා බ්‍රාහ්මණය සඳහන් කර තිබෙනවා පින්වතුනි අර්ථාගුවේ නිවර්තන්තේ ශ්‍රමසානේ මිත්‍ර බ්‍රහ්මදවක් සුස්කුතං දුස්කුතං චෛව ගච්ඡන්තු මනුගච්ඡති කියලා ඒ බ්‍රාහ්මණය සඳහන් කරන්නේ පින්වතුනි අර්ථාගුවේ නිවර්තන්තේ මේ ලෝකයේ සියලුම මිනිසුන් මේ ලෝකයේ මිය යන විට තමන්ගේ අර්ථාගුවේ නිවර්තන්තේ මේ ලෝකයේ නොයෙක් මිනිසුන් ඒ යාන වාහන ඒ වගේම ගෙවල් දොරවල් නොයෙක් ආකාරයේ දේවල් සකස් කරලා ඒ වගේ මිලමුදල් ධනෙ නොයෙක් ආකාරයෙන් සකස් කර ජීවිතය ගත කරා පින්වතුනි ඒ බ්‍රාහ්මණය සඳහන් කර යම්සි ආකාරයෙන් අපේ දේට ආදරය ඒ වගේම ආශා කරනෝද ඒ තම ආශා කරන වස්තුන් නැති වෙන ආකාරයට ඒ තමාගේ සියලු දේවල් මාරයටපත් වී දායන බවේ බ්‍රාහ්මණය සඳහන් කරනවා. ඒ බ්‍රාහ්මණ උපමාගේ සඳහන් කර පින්වතුනි එක්තරා කතාවක් පිළිබඳව ඒ බ්‍රාහ්මණය සඳහන් කර එක්තරා රජගෙට සිටිනවා කියනවා බිරින්දෑවල 3 දෙනෙක් පිළිබඳව සඳහන් කරනවා. ඒ රජතුමා ඒ පළවෙනි බිරින්දට බොහෝ ලෙස ආදරය කිරීම සඳහන් කරේ. වගේ දෙවෙනි බිරින්ද අර පළවෙනි බිරින්දට වැඩිය ටිකක් අඩුවෙන් ආදරය කරන බව සඳහන් කරේ. ඒ වගේම තුන්වෙනි බිරින්ද කිසිදෙයක් ආදරය නොකරන බව සඳහන් කරා. ඒ බ්‍රාහ්මණය සඳහන් කරන්නේ පින්වතුනි මේ පළවෙනි බිරින්ද ලෙස ඒ තමාගේ ගෙවල් දොරවල් යාන වාහන ආදිය ඒ පළවෙනි බිරින්ද ලෙස සඳහන් කරලා ඉතින් මේ රජතුමා මේ බ්‍රාහ්මණය සඳහන් කර රජතුමාට අහන්න කියන පළවෙනි බිරිඳගෙන් තමා මරණයටපත් වෙද්දී කොතන දුරක් යනවද කියලා අහන්න. එතන කොතන දුරකට එනවද කියලා සඳහන් කරලා ඒ බ්‍රාහ්මණය ඒ රජතුමා සඳහන් කරන්නේ ඒ බ්‍රාහ්මණයා සඳහන් කරේ රජතුමා ගාවට ඒ බිරිඳ එනවා කියන්නේ තමාගේ නිවසේ දොරාසලට පමණක් බව. එහිදී සඳහන් කරන්නේ පින්වතුනි ඒ තමාගේ ගෙවල් දොරවල් යාන වාහන ආදිය ඒ තියෙන තැනම තිබෙන තමාගේ මරණයටපත් වෙන බව සඳහන් කරනවා. ඒ වගේම ඒ රජතුමා සඳහන් කරන ඒ වගේම දෙවියන් විදිහට ඒ කාරණේ අහන්න බව සඳහන් කරනවා. එහිදී දෙවියන් විදිහට අසුබද දෙවියන් සඳහන් කරන්නේ මම මරණයටපත් වෙද්දී තමාගේ සෝහන ගාවට පමණක් වෙන බව සඳහන් කරනවා. එහිදී බ්‍රාහ්මණය උපමාවකින් සඳහන් කරේ දෙවියන් විදිහට වන්නේ කවුරුත් නෙවෙයි ශ්‍රමසාමේ මිත්‍ර බාන්ධවක් තමාගේ ඥාතීන් පිරිස තමාගේ සෝහන දක්වා එන බව පවසනවා. ඒ වගේම ඒ බ්‍රාහ්මණය සඳහන් කරන තුන්වෙනි විදිහ වශයෙන් රජතුමාට ඒ ආදරය නොකරපු කෙනා තමයි පින්වතුනි සුස්කුතං දුස්කුතං චෛව ඒ අපි ඒ රැස් කර ගන්නා වූ කුසල අකුසල ඒ වගේ පින්පව් තමයි ඒ බ්‍රාහ්මණය සඳහන් කරන්නේ. ඒ බ්‍රාහ්මණය සඳහන් කරන යම්සි ආකාරයේ පුද්ගලයේ
ඒ තමා ඒ රැස් කර ගන්නා වූ පින් කුසල ධර්මයන් ඒ වගේම සියලු මේ පින් කුසල ධර්මයන් තමා මරණයටපත් වෙති පින්වතුනි ඒ තමාගේ ජීවිතය සුඛිතුල කර ගැනීමට හේතු වන බව සඳහන් කරනවා. ඒ පින්වතුනි මරණය පිළිබඳව තවත් ඔය පින්වතුන්ට වටහා දුන්නොත් බුදුන් වහන්සේ දේශනා කරන පින්වතුනි ඒ අන්තිම ධර්ම දේශනාව වශයෙන් ඒ බුදුන් වහන්සේ පරිණාර මන්ත්‍රය ඇති පින්වතුන් දේශනාව හන්දදාන වික්කවේ ආමන්ත්‍රයාමියෝ වය ධම්මා සංකාර අප්‍රමාදේන සම්පාදේ තක්කන් කියලා ඒ පින්වතුන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණනි මේ ලෝකයේ සියලුම සංස්කාර ධර්මයන් රැසෙන සුළුයි ඒ නිසාම අප්‍රමාදීවේ පින් කුසල ධර්මයන් රැස් කර ගන්න බව බුදුන් වහන්සේ ඒ බුදුන් වහන්සේ පරණ මන්ත්‍රයේ පිරුණම් පානට යන මොහොතේදී ඒ තමගේ විසුණු වහන්සේලා උදෙසා දේශනා ඉතින් පින්වතුනි සඳහන් වෙන්නේ ඔය පින්වතුන් මොඑක ආකාරයේ දේවල් ඒ තමගේ ආශාව පිණිස රැස් කරා පින්වතුනි සියලුම දේවල් දාලයන් වෙන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරපු පින්වතුනි මරණාසති භාවනාවේ ඒ මූලාසනයේ වැඩ සිටින ඒ ගුරු දේවෝත්තම හාමුදුරුවෝ වහන්සේ දේශනා කරා උප්පත්ත්‍යා සහේ වේදං මරණං ආගතං සදා මරණත්තායෝ කාසං අදකෝ වේසති ආදී වශයෙන් ඒ මරණාසති භාවනාව සඳහන් වෙනවා. එහි සඳහන් වෙන්නේ පින්වතුනි මේ ලෝකයේ සියලුම පුද්ගලයන් මරණයට පත් වෙන බවත් ඒ වගේම මරණයට පත් වෙදී මරණය පින්වතුනි වදකෝ වේසති ඒ වදකයේ යම්සි ආකාරයෙන් එම පුද්ගලයන්ට දඩුවම් දෙන ආකාරයක් මෙන් ඒ තමාගේ මරණය පින්වතුනි ඒ ජීවිත උපන්දා පටන් නොඑක ආකාරයේ දුක්ඛිත භාවයන්ට ඒ වගේම නොඑක උපද්‍රවයන් ආදී දේවල් සිදු කරමින් මේ මරණයට වාජනය වදන පින්වතුනි ඒ ගාථාවෙන් සඳහන් කරා. ඉතින් පින්වතුනි හොඳයි කල්පනා කරගන්න විශේෂයෙන් මේ අදින ඒ උතුම් මහා සංඝරත්නය එම නිවසට වඩම්මවල ඒ වගේම ඒ මහා සංඝරත්න දෙසා ඊළම්පත පූජා කරලා ඒ වගේම තුන් කල්වාසී මහා සංඝරත්න දෙසා සාංගිකව ඒ මතකවස්ථාදී පූජා කරලා ඒ වගේම අනිත්‍ය පරිසුන් සංයුත ගාථාව දේශනා කරේ රැස් කරගත්තා වූ දාන සීල භාවනාවේ පිළිද පුණ්‍ය ක්‍රියාවලින් රැස් කරගත්තා සීලෝ පිළිකුස ධර්ම ප්‍රසාද ඒ මේ දින කිහිපයකට පෙර මිය ගියා වූ හැන්දියේ ඩොමි සෙසිලි මෑණියන්ට අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්තා. ඒ මෑණියන් දුක්ඛිතාවදවා සිටින ආත්මවල මිදීමට ඒ වගේ සුඛිතෝදාවදවා සිටින තද සුඛී සුපත් වීමට හේතු වාසනා වෙත්වාගේ සාධනාවක් පවත්වන්න. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අද දින අප සියලු දෙනාම වෙන්වී යන අපේ ඩොක්ටර් සෙස්සිලි මහත්මියගේ අභාවයේ පිළිබඳව අපි මේ ඉස්තේගානිසේ මම පොඩ්ඩක් කියන්නම්. ඩොක්ටර් මහත්මිය පාන්දුර ප්‍රදේශයේ බොහොම වැදගත් පවුලක තමයි උපත්තිය ලැබුණේ. ඒ පාන්දුර ප්‍රදේශයේ පදිංචිලා ඉන්න කාලේ තමයි අපේ පිළිසිරියත් අයියත් එක්ක යාළු වෙලා පොලිවායි සිද්ධ වුණේ. මාත් ඒක දෙක ගිහිල්ලා තියෙනවා. මායි ගියා දැන් අපේ ගරන් බාප්පත් ගියා. සීගියා විමලසිරි දායක ඉන්නේ ලියනගේ තාත්තා එයන් ගියා. ඉතින් දවසක ඒ ගියලාවේ ඒ විශේෂ නන්දම්මා යෝජනා කරා ඒ පදිංචි වෙන්න කියලා. දැන් නමුත් ඒ පදිංචි වෙන්නේ නැති වෙනකොට ඩොටි අක්කා අම්මාවත් කැදෙන මෙහෙ පිළිසිරියට
අර ගෙවල් දොරවල් සාමාන්‍ය හොඟක් අඩු ගානට විකුණ දාලා තමයි ඒගොල්ලෝ මල්ලි කෙනෙකුට තමයි දුන්නේ ඒ පාන දුන්නේ. ඒ ආවල්ලා ඉලක්ක දවස් ඉන්නකොට තිරසිරි අයියා රජේ හොඳ රැකියාවක් කරා. කාර්මික විද්‍යාලයට ගිහිල්ලා කාර්මික විභාග පාස් වෙලා ඉන්න කාලේ තමයි ඔය දේ සිද්ධ වුණේ. කොහොම හරි ඩොටියක්වත් ඒ කාලේ වෙලෝනෑකේ සුපර්වයිසර්වරියක් වශයෙන් සේවය කරනවා. මොකද තාත්තා නෑ ඩොටියක්කගේ අම්මාව රැක බලාගත්තේ ඩොටියක්කලම. ඉන්න කාලේ තමයි කෝච්චියේ අනේන ගමන් තමයි යාළුවෝ ඔය කටයුත්ත දෙරුනේ. කොහොම හරි මේ පදිංචියට ඇවිල්ලා අවුරුදු 4ක් විතර යනකොට ගෑනු දරුවෝ 3 දෙනෙකුත් පිරිමියෙකුත් ඒ පුතා තමයි අපේ සුගිත් පිශාන්ත කියන්නේ. අපේ ඔක්කොම පුතා කියලා. අපි කියන්නේ ආදරේ. එහෙම ඉන්න ආයේ පිරිසිගේ රැකියාවක් කොහොම හරි රැකියාව අයින් වුණා යක් මොකක් හරි හේතුවක් උඩ. ඒකත් අපි දන්න කාරණා මොකක්ද කියලා වැඩිට නොගිලා ඉඳලා මම එහෙම යඩ වෙන අතර කරේ. ඒ අතරතුරේ සන්ධ්‍යා කියලා ලොකු ළමයා දුවෙක් හිටියා. ඒ වගේ දූවරු තුනයි මෙයයි ඉන්නකොට දෙවියක්වත් පදිංචියට ගියා. දුවලා හිටියේ ජායල පැත්තේ. ළමයි ඇතුණා ප්‍රමාණිකෝල හැදියලා ඉන්නකොට ඒ ගියා. අපේ සුමිත් යාන්ත පුතා මග්ගුණ අපේ පිච්චි මල්ලි ඒ කියන්නේ අර නන්දන්ගේ බැන්ද එක්කෙනාලා ඇදලා තමයි මුගම ඒ තමයි යනකොට හොඳ මෙයාව යහමඟට ගත්ත අපේ ඉච්චි මල්ලි කොමාරි නාටලා එතන හමුදාවට සේවයට ගිහිල්ලා අද වෙනතුරුත් ඒ හමුදා සේවය තමයි උකන් කොමාරි ටික දවසක් ගිහිල්ලා දුවලා රටදියා ලොකුන්දු මැරුණා. සංජය ජීවිතේ මත නෑ දැන් මේ සුමිත් පුතා අම්මා මෙහෙට රැගෙන ආවා. මේ රැගෙන ඇවිල්ලා අම්මට පොඩි අසනීපදී ඉන්න හොඳ සාත්තු කරගෙන ඉතින් අවුරුදු ගානක් හිටියා මේ. ඒ වගේම ලේලි කෙනෙක් වශයෙන් ඉක්ම වගේම මේ කමිලු බොහොම හොඳට සැලකුවා අම්මට. තමන්ගේ දුව. නමුත් කමිලුට මේ අර වයසට යනකොට ලීඩ රෝගත් එක්කද ඒන්ති යන අරම වෙනකොට තමිලට නෙවෙයි සායත්‍යත් ගෝලා ඩොටියක් අර ඒ වගේ ඒව ගණන් ගත්තේ නැහැ තමිලා කොමාරි තුඩිත්වත් කිව්වේ කියන්නේ නැතුව ඉතින් අම්මාව රැක බලලා ඉන්නේ යනම් කොමාරි මේ පෙරේද බලමු දැවෙනකොට තමයි මේ පොඩ්ඩක් මේ තත්ත්වය ඥාවිලා රෝහල් අරගෙන යනකොට රෝහලේ ඉතාලේ නැති මොනේ නේ ආවා. දැන් වෙනත් ඉන්න දෙයක් රංජන් මාත්‍යා ඉන්නවනම් පොඩ්ඩක් මේ දෙන්නේ. ඩොටියක් බොහොම දීර්ඝ කාලයක් අපිත් එක්ක මේ ගමේ ජීවත් වුණේ. ඒ කාලේ ඉඳලා බොහොම වැඩගත් විදිහට හිටියා. නමුත් මේ මරණය කියන කාට පොදුින්ද දැන් අපට ඇත්තම අපේ හිතවත් කෙනෙක් අපේ ගෙන් යන එක හිතට දුකක්. ඒ කොහොමද මේ මරණය නියතයි. ඇත්තම හිතට අමාරු වුණත් ඒක අපි හිතට දරා ගන්නව කට්ටියද. දැන් මාත් එන්නකොට ඔය කතාවක් කියනවා. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සෝගේරපත් ඉන්න අපේ ගමේ මගේ පවුලේ හිතවතුන් සහ සහෝදරයන්ගෙන් අවසර ඉල්ලනවා. ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් අපේ පරම්පරාවේ සිටින වැඩිවල්ම සොයුරාගේ බිරිඳ අපේ දෙවියන්කා දුකක් තමයි ඒ වුණත් ඉතින් අවුරුදු 80ක් කියන්නේ ඇත්තටම පොඩ ආයු කාලයක් අපිට ඉන්න බැරි කාලයක් වෙයි. ඒ ඉඳලා සියලුම සිත් ඒකාකාරයෙන් හදාගන්න
වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම ඇත්තටම දරුවෝ 4 දෙනෙක් අපිට ගමට ගායද කරලා කොහොම වුණත් උකුපුටා අපි උකුපුටා කියලා කියන්නේ ආදරේට අපේ සුමිත් කවදාවත්ම මේ ගමේ සිටින තරුණයන් අතර විශේෂයෙන්ම තරුණ ජනතයක් වෙලා තියෙන උකුපුටා මට වැඩි අවුරුදු 6-7ක් වැඩි බල වුණා කවදාවත් මම බාප්පේ කියලා තමයි කතා කරන්නේ. අයියවත් ඔයාවත් මල්ලිවත් අමසේ උඹවත් කියලා නෑ මගේ ජීවිත කාලෙටම මට කතා කරන්න දෙන්නේ බාප්පේ කියලා. අද උදේ දුරකථන මතුවක් දුන්නේ බාප්පේ මේව දෙයක් කියනවා මේ වෙන්න ඕන කියලා. ඊට පස්සේ මම ගෝ හරි මුටේ කියලා අපි ඉදිරි කරගමු කියලා. ඉතින් ගොඩක් විස්තර කතා කරන්න අවශ්‍යතාවයක් නෑ. ඇත්තටම මම පුද්ගලිකව ස්තුතිවන්ත වෙනවා අපේ මගේ සහෝදර මන්ත්‍රීතුමා අපේ නිහල් තිසේරට නිහලයියට කියපු ගාම මේ අපිට මේ බඩු ටික දුන්නා පොඩි ටික එහෙම දීලා එයා මතක් කරනවා බොහොම සිහිපත් කරනවා බොහොම ආදරෙන් මොකද ඒ වගේ මිනිස්සු තමයි මේකේ ඉන්න ඕන හැම තැනකදීම මම දැක්කේ නිහලයියගේ මේක ඉතින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේක ඉස්සරහට අවමංගල සභාවේ මෙහෙයවීම සඳහා මම සංජයයට ආරාධනා කරනවා මේක ඉදිරියට අරගෙන යන්න කියලා. ගෞරවනීය මාතංගරමේ අවසරයි ඒ වගේම පැමිණ සිටින සියලු දෙනාට අවසරයි. අද අවසන් ගමන් යන අපේ මේ ඩොටියක් කාලේ අපිට ඔයාගේ වියෝල ආරංචි වෙච්ච මේ මොහොතේ ඉඳන් මෙම ස්ථානයේ බොහොම දෙනෙක් පැමිණියා. මට ස්තුති කතාව කරන්න කියලා තියෙන්නේ. මම මුලින්ම මහා සංඝරත්නයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ මේ මුදේ චන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ, ගණේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම නන්ද හාමුදුරුවෝ ඇතුළු ඒ ගෞරවනීය සංඝරත්නයට මම මේ පවුලේ ඥාතියෙක් වශයෙන් ඉසනමා නමස්කාර කරනවා ස්තුති කරනවා. ඒ වගේම ඊළඟට අපට මේ අවස්ථාවෙන් කාර්ය සභා මන්ත්‍රී නිහල් තිසේරා මහත්මයා අපට පොඩි සහ වතුර සපයලා දුන්නා. අපට ඒක ලොකු දෙයක් වුණා ඒ වෙලාවේ අපි එතුමාට කාර්ය සභාවේ සේවක සේවකයන් ඇතුළු නිහල් තිසේරා මහත්මයාට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. පිට පළාත් වලින් මෙතන පැමිණ සිටි සියලු දෙනාටම නන්නයිරින් උදව් කරු සියලු දෙනාටම විදි මරාගෙන තමන්ගේ වැඩ නතර කරලා මෙතේ වගේ දේවල් භාගී වෙන්නේ. ඒවා එක තමයි අපේ ගම්වලදී නන්නීගේ සහයෝගය කියන්නේ. ඒ ගැන අපිට අපි හිතන්න ඕනේ දැන් සන්තෝෂ වෙන්න ඕන. ඒක දිනේ එකක් අපි පොයිකව කවුරු සියලු දෙනාටම ස්තුති කරනවා. මම මේලාවේ සුනිත් ප්‍රශාන්ත වාතා වෙනුවෙන් තමිලා ගෝවෙනිනොත් අනිත් දරුවන් අපේ පුතා වෙනුවෙන් නැවත වාරයක් සියලුම දෙනාට සහභාගී වෙලා උපකාර සියලු දෙනාටම ස්තුතිය දුන්නා. මේ ස්තුති කතාව අයි ඉගෙන බණ තියෙන්නේ හන්දවසේ බණ දිනය සිකුරාදා තියෙන සෙන්සුරාදා සිකුරාදා නියම සිකුරාදා තියෙන්නේ බණ හන්දවසේ අනේ අපු දින හේල්දානි වන්තට දානමය කටයුතු සෙන්සුරාදා සිද්ධ කරනවා.